two, one. Hi everyone, welcome back to Live Mini Vlogs. ඉතින් ඔන්න අද වීඩියෝ එක අපේ online store එකෙන් ඔයාලට විරදී ගන්න පුළුවන් stationery items කිහිපයක් පිළිබඳ තමයි අද වීඩියෝ එකෙන් අරගෙන එන්නේ. ඉතින් අලුතින් ඇවිත් තියෙන stationery items කිහිපයක් තමයි අද ඔයාලට මේ වීඩියෝ එකෙන් පෙන්නන්නේ. ඉතින් අපේ online store එකෙන් stationery items විතරක් නෙමෙයි ඔයාලට hair accessories ඊළඟට makeup items, jewelry items වගේ items ගොඩක් ඔයාලට අපේ online store එකෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයාලට අපේ FB page එකෙන් ඒ වගේම TikTok page එකෙන් අපේ items බලා ගන්න පුළුවන්. FB page එකේ link එක ඒ වගේම TikTok එකේ link එක මම පල්ලෙහා description box එකේ දාලා තියන්නම්. කැමති අයට ගිහින් බලන්න පුළුවන්. ඒ වගේම like follow කරලා තියාගන්නත් පුළුවන්. ඉතින් මේ items ඔයාලට මිලදී ගන්න ඕනේ නම් මෙන්න මේ තියෙන WhatsApp number එකට message එකක් දාන්න. ඒ වගේම WhatsApp catalog link එක මම ඔයාලට පල්ලෙහා description box එකේ දාලා තියන්නම්. ඔයාලට එතකොට ලේසියෙන්ම අපේ online store එකේ තියෙන සියලුම items වල photos වගේම ඒ වගේ price කොහොමද වෙන්නේ කියලා හරිම ලේසියෙන් බලා ගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඔයාලට මොනවාම හරි දෙයක් දැනගන්න ඕනේ නම් WhatsApp message එකක් දාලා තියන්න. අනිවාර්යෙන් ඉක්මනින්ම ඔයාලට reply එකක් දෙන්න. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව ගිහින් බලමු ඔයාලට මොනවද ගන්න තියෙන stationery items කියලා. ඉතින් මුලින්ම මෙන්න මේ unicorn pencil purse එක තියෙනවා. මේක ගොඩක් හොඳ quality එකට තියෙන purse එකක්. ඉතින් කැමති අයට ඔන්න මෙන්න මේ purse එක මිලදී ගන්න පුළුවන්. මේක ඇතුලේ තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි මේක ඇතුලේ තියෙන්නේ. මේ විදිහට pocket එකක් තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි මේක ඇතුලේ තියෙන්නේ. මේක අර 3D විදිහට වගේ තමයි මේ pencil purse එක තියෙන්නේ. බර්ත්ඩේ එකකට එහෙම දෙන්න මොකක් හරි විශේෂ දවසකට දෙන්න ගොඩක් හොඳ gift එකක් තමයි මෙන්න මේ pencil purse එක. unicorn lovers ලට අපේ පුංචි ළමයි කැමතිනේ unicorn theme එකට කැමති අය ඉන්නවනේ. ඉතින් ඒ අයට දෙන්න හොඳම හොඳ gift එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ design එකට අමතරව මෙන්න මේ design එකක් තියෙනවා. ඒ වගේම මෙන්න මේ ඩිසයින් එකක් තියෙනවා. ඩිසයින් තුනක් තියෙනවා. කැමති ඩිසයින් එකක් මිලදී ගන්න පුළුවන් ඔයාලට. මම ඔයාලට පැහැදිලි ෆොටෝ එකක් මේ පැත්තෙන් දාන්නම්. වීඩියෝ එකේ එච්චරම පැහැදිලි නැති නිසා ඔයාලට මම මේ වගේ පැහැදිලි ෆොටෝ එකක් මේ පැත්තෙන් දාලා තියන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට WhatsApp catalog link එකට ගියොත් මේ වගේ ෆොටෝස් මම දාලා තියෙනවා. ඒ වගේම price එකත් මම දාලා තියෙනවා. ඔයාලට ලේසියෙන් දැනගන්න පුළුවන්. නැත්තම් WhatsApp number එකට message එකක් දාලා තියන්න. ඉක්මනින් reply එකක් දාන්න. ඉතින් චූටි දුවෙක්ට birthday එකට එහෙම දෙන්න හොඳ gift එකක් තමයි මෙන්න මේ pencil purse එක. මොකද හොඳ quality එකෙන් මේ purse එක තියෙන හින්දා ලස්සනට මේ gift එක දෙන්න පුළුවන්. හරි. එහෙනම් කැමති අයට ඔන්න order එකක් දාන්න පුළුවන්. අපි බලමු ඊළඟට මොනවද ගන්න තියෙන්නේ කියලා. ඊළඟට ඔයාලට cute erasers වගේක් තියෙනවා. ඒවා හරිම cute. මම දන්නවා චූටි ළමයි හරිම ආසයි cute eraser වලට. මට මතකයි අපි පොඩි කාලේ අර cute විදිහට තියෙන eraser එකක් ගන්න හරි ආසයි. ඒ වගේ සුවඳ ඒවා තියෙන එක පින්තූර තියෙන ඒවා ඒ වගේව ගන්න හරි ආසයි. අර නිකන් කොටු හැඩේ තියෙන eraser එකට වඩා එක ඩිසයින් වලින් තියෙන චූටි ලස්සන erasers ගන්න කැමතිනේ. ඉතින් ඒ අයට මේවා මිලදී ගන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්නම් එකින් එක. පළතුරු වර්ග, එළවලු වර්ග වලින් තමයි තියෙන්නේ. මේවා හරිම ලස්සනයි. ආස හිතෙනවා. මේවෙන් මකන්න හිතෙන්නේ නැහැ ඇත්තටම හැබැයි. ලස්සනට තියාගන්න හිතෙනවා. සමහර චූටි ළමයි එහෙමයි. මේවා මකන්නෙත් නැහැ. මේ
ලස්සනට තියාගෙන ඉන්න. ඇත්තට මේවෙන් මකන්න ලෝභයි තමයි. හරිම ලස්සනයි. කැමති අයට ඔන්න ගන්න පුළුවන්. ඉතින් ඔන්න කැමති අයට ගන්න පුළුවන්. මම මේකෙත් පැහැදිලි ෆොටෝ එකක් මේ පැත්තෙන් දාලා තියන්නම්. මම දන්නවා වීඩියෝ එකේ ඇත්තට පැහැදිලිව පේන්නේ නැහැ කියලා. ඒ හින්දා මේ පැත්තෙම ෆොටෝ එකක් දාලා තියන්නම්. කැමති අයට ඔන්න ගන්න පුළුවන්. හරි. අපි ඊළඟට බලමු. ඊළඟට තියෙනවා මෙන්න මේ යුනිකෝන් කී ටැග්. ඔන්න යුනිකෝන් තීම් එකට කැමති අයට ගන්න ගොඩක් අයිටම්ස් තියෙනවා. පර්ස් එක, එතකොට කී ටැග්, ඊළඟටත් තියෙන ඒවා යුනිකෝන් තීම් එකෙන් තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම්. බලලා ඉන්න වීඩියෝ එක ඉවර වෙනකම්. ඉතින් white color එකෙන්, ඊළඟට purple color එකෙන්, pink color එකෙන්, blue color එකෙන් මෙන්න මේ යුනිකෝන් කී ටැග් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් gift එකක් දෙද්දි මේ purse එකයි මෙන්න මේ key tag එකයි තව items තියෙනවා. ඒවා එකතු කරලම ඔයාලට ලස්සන gift එකක් දෙන්න පුළුවන්. ඔයාගේ පුංචි පැංචියන්ට. ඉතින් ඔන්න මෙන්න මේ key tag එකත් ඔයාලට අපෙන් මිලදී ගන්න පුළුවන්. හරි. අපි එහෙනම් බලමු ඊළඟට මොනවද ගන්න තියෙන්නේ කියලා. ඊළඟට තියෙන්නේ pencil purse එකක්. මේ transparent pencil purse එක. මේකේ ඇතුලේ ගොඩක් හොඳට ඉඩ තියෙනවා ළමයි. ඔයාලට පේනවනේ. නේ? ගොඩක් හොඳට ඉඩ තියෙනවා. ගොඩාක් බඩු දා ගන්න පුළුවන් මේකට. මේක සමහරු මේකප් පවුච් එකක් විදිහටත් යූස් කරනවා. මම දැකලා තියෙනවා. ඉතින් ඔයාලට කැමති දෙයක් මේක ඇතුලේ දා ගන්න පුළුවන්. මොකද මේකේ ගොඩක් හොඳට ඉඩ තියෙන හින්දා pencil purse එකක් විදිහට නෙමෙයි තව එක දේවල් වලට ඔයාලට යූස් කරන්න පුළුවන්. මේ ඩිසයින් එක විතරක් නෙමෙයි ඊළඟට මෙන්න මේ ඩිසයින් එකෙනුත් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ ඩිසයින් එකෙනුත් තියෙනවා. ඔයගේ ඩිසයින් වලින් ඔයාලට ගන්න පුළුවන් කැමති අයට ඔන්න ඕඩර් එකක් දාන්න. ඊට පස්සේ අපි බලමු මොනවද ගන්න තියෙන්නේ කියලා. ඊළඟට මෙන්න මේක ගන්න පුළුවන්. ඒකත් යුනිකෝන් කෙනෙක්ම තමයි ඉන්නේ. මේක ඇවිල්ලා ළමයි අර එක එක කලර්ස් ටිකක් තියෙන්නේ. නිකන් අර highlight color වගේ කලර්ස් ටිකක්. මුලින්ම pink color එක, purple, yellow, orange, green, blue ඔය විදිහට කලර්ස් කීපයක් තමයි තියෙන්නේ. මුල්ම පාට ඉවර වෙද්දී ඊළඟට වෙන පාටක් තියෙනවා. අන්න ඒ විදිහට තමයි මේක තියෙන්නේ. ලස්සන පෙන් එකක් මේකත්. ඉතින් ඔන්න ඒකත් මිලදී ගන්න පුළුවන්. යුනිකෝන්ස් ලට ආස ළමයිට items ගොඩක් තියෙනවා. ඉතින් ඔන්න ඒකත් ඔයාලට මිලදී ගන්න පුළුවන්. කැමති අයට. ඊට පස්සේ තියෙනවා ළමයි මෙන්න මේක. අම්බෝ මෙන්න මේක නම් මාරම ලස්සනයි. මේ ඒකත් යුනිකෝන් තීම් එකම තමයි. මං කිව්වේ යුනිකෝන් තීම් එකට ආස කරන අයට ලස්සන දේවල් ගොඩාක් තියෙනවා කියලා. මේ පෙන් එකට මාත් ගොඩාක් ආසයි. මොකද කියනවනම් මේකේ තව මෙන්න මෙහෙම මේ දැක්කද? ලස්සනට මෙන්න මෙහෙම මේක ඇතුලේ ග්ලිටර් වගේ තියෙනවා. හරිම ලස්සනයි. ඒක හරිම කියුට් එකක්. හරිද? කියුට් පෙන් එකක්. මේ විදිහට තමයි පෙන් එක තියෙන්නේ. මෙතන චූටි මේ එකක් දාලා තියෙනවා. ගැලවුවහම හරි. මේ blue color. ඉතින් හරි කියුට් මේවා. කියුට් item වලට ආස අයට මේවා මාරු. ඉතින් මේ වගේ ඒවා තියෙද්දි වැඩ කරන්නත් ආසයි නේද? ලස්සනට ලියන්න එහෙම පුළුවන් නේ. ඉතින් ওই චූටි ළමයි ගොඩක් ආස කරන දේවල් චූටි ළමයි විතරක් නෙමෙයි. ඉතින් මාත් මේකට මාර ආසයි. ඒකේ තියෙන අර මෙන්න මේ විදිහට තියෙන නිසා. ඒ වගේම මේකේ ලයිට් පෙන් එකක් තිබ්බා. යුනිකෝන් ලයිට් පෙන් එකක්. ඒකෙ මෙතන ලයිට් එකක් පත්තු වෙනවා. ඒක නම් දැන් ඉවරයි. මේවා තමයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ.
කැමති අයට ඔන්න ගන්න පුළුවන්. පර්පල් කලර් එක තියෙනවා, බ්ලූ තියෙනවා, පින්ක් තියෙනවා, yellow කලර් එක තියෙනවා. කලර්ස් 4ක් තියෙනවා. කැමති කලර් එකකින් ඔයාලට මිලදී ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු ඊළඟට තියෙන අයිටම් එක මොනවාද කියලා. මේ තමයි අන්තිම අයිටම් එක තියෙන. නෑ. තව එකක් ඔයාලට ස්ටේෂනරි අයිටම්ස් විදිහට ගන්න පුළුවන්. ඒකත් මම දාන්නම්. අපි එහෙනම් බලමු ඊළඟ අයිටම් එක මොකක්ද කියලා. ඊළඟ අයිටම් එක තමයි මෙන්න මේ නෝට්බුක් එක. ඒවත් හරිම කියුට් නෝට්බුක්. ඉතින් ඒකත් ඔන්න යුනිකෝන් තීම් එකම ගන්න ඕනේ නම් මෙන්න මේ විදිහට නෝට්බුක් එකක් ගන්න පුළුවන්. මේවා හරි ලස්සනයි ළමයි. වැඩක් කරන්න ආස හිතෙන අයිටම්ස් ඇත්තටම. මේ ඩිසයින් එක විතරක් නෙමෙයි. ඊළඟට මෙන්න මේ ඩිසයින් එක තියෙනවා. ඊට පස්සේ මෙන්න මේකත් මාරම ලස්සනයි. මෙන්න මේක ඔයාලට මෙහෙම පෙන්නන්ති මේකේ ලස්සන පේන්නේ නැහැ. මම ඔයාලට මේ පැත්තෙන් ෆොටෝ එකක් දාලා තියන්නම්. මේක හරි ලස්සනයි. මෙහෙම පෙන්නන්දි ඔයාලට ඒකේ ලස්සන අතර පේන්නේ නැහැ. මෙන්න මේක තියෙනවා. මේක තියෙනවා. අන්තිමට මෙන්න මේක තියෙනවා. පින්තූර 6කින් තියෙනවා. කැමති එකක් ඔයාලට මිලදී ගන්න පුළුවන්. හරිද? ඉතින් ඕඩර් එකක් දාන්න ඕනේ නම් මේ තියෙන WhatsApp නම්බර් එකට ඉක්මනින් මැසේජ් එකක් දාන්න. අන්තිමට ඔයාලට මේ දේවල් එක්ක ටෝට් බෑග් මිලදී ගන්නත් පුළුවන්. මම මේ පැත්තෙන් ෆොටෝස් දාන්නම්. යුනිකෝන් තීම් එකෙන්ම එන ලස්සන ටෝට් බෑග් එකක්. මෙන්න මේ පැත්තෙන් මම ෆොටෝ එකක් දාලා තියන්නම්. ඔයාලට මෙන්න මේ ටෝට් බෑග් එකත් මිලදී ගන්න පුළුවන්. යුනිකෝන් තීම් එක විතරක් නෙමෙයි ඔයාලා කැමති ඕනෑම පින්තූරයක් ඔයාලට මේ ටෝට් බෑග් එකට ඇඳ ගන්න පුළුවන් අපිට කියලා. ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා කැමති පින්තූරය අපිට WhatsApp මැසේජ් එකක් දාලා තියන්න. එතකොට ඔයාලට මේ විදිහේ ලස්සන ටෝට් බෑග් එකක් මිලදී ගන්න පුළුවන්. හරිද? ඉතින් අර යුනිකෝන් තීම් එකෙන්ම ලස්සන gift එකක් හදා ගන්න අයට මේ වගේ යුනිකෝන් ඉන්න ටෝට් බෑග් එකයි ඊළඟට නෝට්බුක් එකයි ඊළඟට කැමති ඩිසයින් එකකින් පෙන්සිල් පර්ස් එකක් ඊට පස්සේ මේ වගේ යුනිකෝන් පෙන් දෙකක් ඊට පස්සේ ට්‍රාන්ස්පරන්ට් පර්ස් එකක් ඔය වගේ ඔක්කොම අයිටම්ස් එකතු කරලා කී ටැග් එකක් මේ දේවල් එකතු කරලා ඔයාලට පුළුවන් ලස්සන gift එකක් හදාගන්න. ඔයාලා කැමති අයිටම් එකතු කරලා ඉතින් මේවා විතරක් නෙමෙයි hair accessories ඊළඟට jewelry items ඔය වගේ දේවලුත් තියෙනවා. ඉතින් makeup items නම් චූටි ළමයිට හරියන්නේ නැහැනේ. hair accessories ඊළඟට jewelry item උත් මේවට add කරලා ඔයාලට ලස්සන gift box එකක් හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න විතරයි. ඉතින් මේවා මිල ගණන් ඒ වගේම ෆොටෝස් පිළිවෙලට WhatsApp catalog link එකේ දාලා තියෙනවා. මම ඔයාලට catalog link එක description box එකේ දාලා තියන්නම්. ඒ link එකට ගියොත් හරිම ලේසියෙන් ඔයාලට මේ වගේ මිල ගණන් දැනගන්න පුළුවන්. catalog link එකට ගිහින් ඔයාලට එහෙම order එක දාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉතින් WhatsApp number එකට message එකක් දාලා තියන්න. අනිවාර්යෙන් ඉක්මනින්ම ඔයාලට reply එකක් එවනවා. ඉතින් අපේ page එකේ නම වෙන්නේ The Art of Live. FB page එකත් The Art of Live කියලා තමයි තියෙන්නේ. TikTok එකත් The Art of Live නමින් තියෙන්නේ. කැමති අයට search කරලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් link දෙකම මම description box එකේ දාලා තියෙනවා. ඔයාලට ලේසියෙන්ම බලා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් ඔය ටික තමයි අද වීඩියෝ එකෙන් මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන උනේ. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා කැමති අයට ඔන්න order එකක් දාන්න පුළුවන්. ඔයාලට ඕන දේවල් එකතු කරලා ලස්සන gift box එකක්. ඔයාලා කැමති විදිහට ලස්සන gift box එකක්. නැත්නම් ඔයාලට තනි item එකක් මිලදී ගන්න ඕන නම් මේ වගේ pencil purse එක විතරක් මිලදී ගන්න ඕන නම් එහෙමත් ගන්න පුළුවන්. ඉතින් ඔය දේවල් ටික තමයි කියන්න ඕනේ. ඉස්සරහට මම තියෙන අනිත් hair accessories item, මේ වගේම makeup items, jewelry items ගැන වෙනම වීඩියෝ අරගෙන එන්නම්. ඉතින් එහෙනම්
අදට ගිහින් එන්නම්. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම යාළුවෝ අතර ෂෙයා කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මගේ YouTube channel එක subscribe කරලා ඒ ළඟම තියෙන bell icon එක click කරලා all දාලා තියාගන්න. එතකොට ඔයාලට මම වීඩියෝ එකක් දාපු ගමන් බලා ගන්න පුළුවන්. ඉතින් ආදරෙන් ඉල්ලනවා අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. ඔයාලට ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝස් අපේ YouTube channel එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මගේ YouTube family එකේ ඉන්න මගේ යාළුවෝ ඔක්කොටම සුබ දවසක්. ඒ වගේම සතුටින් පරිස්සමින් ඉන්න. එහෙනම් අදට ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. Bye.